අයිබෝන් වල සිල් දෙනාටම මේ අද අපි ඔයාලට මේ පෙන්වන්න හදන්නේ මේ ඉස්සරෙක් 725 වපල් ජෝඩුවක් කොහොමද නිර්මාණය වෙන්නේ කියන කාරණේ මුලින්ම කියන්නනේ මේක දැන් අපි කස්ටම ඉල්ලලා තියෙන මේ බෝඩ් එක මේ ප්ලයිවුඩ් එකෙන් තමයි බොක්ස් එක ඉල්ලලා තියෙන්නේ. එතකොට මේ ප්ලයිවුඩ් මිලිමීටර් 18 ඝනකම මහත බෝඩ් එකෙන් තමයි කස්ටම මේක ඉල්ලන්නේ. එතකොට දැන් අපි මේකට පාවිච්චි කරන්නේ හින්දි ප්ලයිවුඩ් එකක් පාවිච්චි කරනවා. හැබැයි මේක මේ ට්‍රීටඩ් බෝඩ් එකක් විදිහට අපිට කඩෙන් ගන්න පුළුවන් වුණාට මේකේ තියෙන ඇතුලේ කතාව තමයි මේක 100% ට්‍රීට්මන්ට් බෝඩ් එකක් නෙමෙයි. ඉතින් 100% ට්‍රීට්මන්ට් බෝඩ් එකක් ගත්තොත් එහෙම ඔය මැරින් ප්ලයිවුඩ් එකක් එහෙම නැත්නම් ෆිල්ම් ෆේස් වගේ එකක් තමයි 100%ක් මේකේ මේ ට්‍රීට් එක කරලා තියෙන්නේ. එතකොට මේ බෝඩ් එකට සාමාන්‍යයෙන් මෙයාලා කරලා තින්නේ යම්කිසි මට්ටමකට මේකේ ප්‍රොඩක්ෂන් එකේදී මෙයාලා ඔය මේ බෝඩ් එකේ මේ ලේයර්ස් එකින් එක අලවන්න පාවිච්චි කරන මේ පල්ප් එකට ඔය එයාලගේ ඔය කුමිනාශක වර්ග වස වර්ග යොදලා තමයි මේ බෝඩ් එක නිර්මාණය කරලා තියෙන්නේ. සාමාන්‍යයෙන් ෆුලි ට්‍රීට්මන්ට් බෝඩ් එකක් වුණාම සාමාන්‍යයෙන් මේක ගන්න මේ සාමාන්‍යයෙන් මේක වතුර විදිහට යාල නිකන් ඔය ලේයර්ස් විදිහට කපලා තියෙන්නේ. ඔය ලේයර්ස් විදිහට කපපු හැම වතුරක්ම ඒකේ ඔය මේ වතුර එකේ සම්පූර්ණයෙන්ම වසේකේ ඔබලා තියලා ඩිපින් කරලා තමයි එයාලා මේ සාමාන්‍යයෙන් මේ බෝඩ් එක නිෂ්පාදනයට ගන්නෙ. ඉතින් සාමාන්‍යයෙන් එහෙම කරපු බෝඩ් ඔය අපි කඩේ තියෙන ඔය මැරින් ප්ලයිවුඩ් එක නැත්තම් අපි කියනවා බොයිල් වෝටර් ප්‍රූෆ් කියලා. ඒ ප්‍රතිකාරය කරපු බෝඩ් වගේ දේවල් තමයි සාමාන්‍යයෙන් මේ අපිට 100%ක් ට්‍රීට් කරලා තියෙන බෝඩ් එක මාකට් එකේ ගන්න. ඉතින් සාමාන්‍ය මිලෙන් අධිකයි 19000ක් 17000ක් 15000ක් අතර වගේ මිලකට තමයි ඒ බෝඩ් එකක් සාමාන්‍යයෙන් මාකට් එකේ අලෙවි වෙන්නේ. මැලේසියන් බෝඩ් එකත් එහෙමයි. මැලේසියන් බෝඩ් එකේ සහ ඉන්දියන් බෝඩ් එකේ වෙනස්කම් ටිකකුත් තියෙනවා. ඔයාලට අපි ඉතිරි වීඩියෝ වලදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ ප්ලයිවුඩ් ඉන්දියාවේ මැලේසියන් ප්ලයිවුඩ් හදන ලීවර් කොට කියලා තියෙනවා ට්‍රීට්මන්ට් කතා ඉදිරි වීඩියෝ වලදී අපි මේ සූදානම් කරලා තිනවා හැම බෝඩ් එකක් පිළිබඳව ඔයාලට මේ තොරතුරු අරගෙන ඉන්නේ. මේ සාමාන්‍යයෙන් MDF chip board melamine සෑම බෝඩ් එකක්ම වගේ සත්හානි වුණ බෝඩ් වල ස්වභාවය කොහොමද, වතුර වැටුනහම කොහොමද රියැක්ට් කරන්නේ මේ MDF chip board plywood වගේ කියන කාරණා ටික. දැන් මේ අද අපි මේ වීඩියෝ එකේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ 725 SRX 725 টොප් දෙකක් කොහොමද නිර්මාණය වෙන්නේ කියන කාරණය. බෝඩ් පිළිබඳ සම්පූර්ණ වීඩියෝ එකක් අපි ඔයාලට මේ ගේන්නම් මේ ඉතිරි වීඩියෝ වලදී මේ AP බොක්ස් එක හදන තැන ඉඳලා පේන්ට් එක වෙනකම්ම මේ අපි මේ වීඩියෝ එක කරන්න බලාපොරොත්තු වෙනවා. අර টොප් බොටම් මේ බෝඩ් දෙක සම්බන්ධ කරගන්න ක්‍රම තියෙනවා. ඉතින් මේ එක එකනට එක සාපේක්ෂයි. දැන් මෙතනින් මේ ග්‍රූ එක ඉස්සරහට පන්නන කට්ටිය ඉන්නවා. මේ බෝඩ් එකේ තියලා හදන වෙලාවල් තියෙනවා. ඉතින් මේක හදන්නේ මේක සර්ෆේස් එක මෙයා එකම විදිහකට ඉන්න. ඒ වගේ තමයි මේ බෝඩ් එක මෙහෙම කපලා තිබ්බහම සාමාන්‍යයක් වෙලා යවද මේ මේ පැත්තේ කලකට සාමාන්‍යයෙන් කපලා තියනකොට මේ බෝඩ් ඇඹරෙන්න වගේ පුළුවන්. ඉතින් දැන් මේ වගේ වෙලාවට මේ වගේ දැන් මේ කරාමයක් දාලා තද කරගත්තාම මේ හොඳට තද වෙනවා. ඉතින් ඊළඟ මේ වගේ පින් එකක් ගහගන්න පුළුවන්. එතකොට net එකට අපි මේකේ ග්‍රූ එකක් හදනවා මේ net එක බහින්න. එතකොට බැලන්ස් කරගන්න ලේසි. දැන් ඒ වගේ පොඩි තැන් හදාගෙන යනකොට මේ පුළුවන් නම් පොඩි තැන් හරියට කරගෙන ගියපුවම අවසානයේදී අපිට එච්චර ලොකු දේවල් වලට මුහුණ පාන්න සිද්ධ වෙන්නේ නැහැ මේ ෆිනිෂින් කරද්දී. උනත් මේ ග්‍රූ එක එකම ලෙවල් එකකට ගහගත්තට පස්සේ මේ හරියෙන් ඉදිමිලා තිබුණොත් ඒක ප්‍රශ්නයක්. මේ
ලෙවල් නැතුව ගහලා තිබ්බොත් ප්‍රශ්නයක් වෙනවා. දැන් මේක හරියට මේ ටික ගහගෙන තිබුණොත් එහෙම අපිට අර නෙට් එක එහෙම හරියට දැම්මට පස්සේ හොඳට බහිනවා ඒක වන් ෂොට් එකට. නැත්තම් අර ආයේ ඒ බහින්න නැති තැන් බල බල අඩු කරන්න එහෙම වෙන දැන් තියෙනවා ඉතින්. මේක මේ එක ක්‍රමයක් මේ මූණ මෙහෙම හදාගෙන මේ බෝඩ් බොක්ස් එක පිටිපස්සට යන එක. ත පිටිපස්සේ බෝඩ් එකෙන් පටන් අරන් ඉස්සරහට හදාගෙන යන ක්‍රම තියෙනවා. මේ ඒ කියන්නේ මෙහෙම පටන් අරගෙන ඉස්සරහට හදාගෙන යන ක්‍රම තියෙනවා. මෙහෙම පටන් අරන් මෙහෙම යන ක්‍රම තියෙනවා. නැත්තම් ඉස්සරහේ පස්සයි වද්දලා උඩ මූඩි ගහලා දෙපැත්තේ බෝඩ් දෙක ගහලා ඉවර කරන ක්‍රම තියෙනවා. එක එක්කෙනාට සාපේක්ෂව එක එක්කෙනාට ලේසි විදිහට තමයි දැන් ඒවා තියෙන්නේ. නිසා මෙහෙමයි මේ බොක්ස් එකේ පටන් ගන්න ඕනේ මේ බෝඩ් එකෙන්ම කියලා එහෙම නීතියක් නැහැ. එහෙම නීතියක් නැහැ. තමුන්ට ලේසි විදිහට ශක්තිමත්ව වද්ද ගන්න තමයි තියෙන්නේ බෝඩ් ටික. අනික තව සඳහන් කිරීමක් තියෙනවා කරන්න මේ දැන් ඔය අපේ වඩු මහත්තුරු සම්බන්ධව සහ මේ බපල් හදන අය සම්බන්ධව දැන් මේ වඩු මහත්තුරු සතු වඩු කාර්මික දැනුම ඇත්තටම වෙනම කතාවක්. මේ බපල් නිෂ්පාදනය කරන ඒ කට්ටිය මේ බපල් නිෂ්පාදනය සහ ඒ තාක්ෂණ දැනුම කියන තව කතාවක්. ඒතර අපිට ඔය ගොඩක් අය මැසෙන්ජර් හරහා හරි WhatsApp කෝල් අරන් නැත්නම් normal කෝල් අරන් අහන ප්‍රශ්නයක් තමයි මේ බපල් දෙකක් හැදුවා මේ අයියේ මේ අපිට මේ දැන් බලන්නකො මේ සවුන්ඩ් කරපුවාම මේ බෝල් සද්දේ නැත්තම් මේ බබල් එක අනිත් පැත්ත හරවපුවාම තමයි ඉස්සරහට ලෝ එක තියෙන්නේ. නැත්තම් කො වෙන පැත්තකට ලෝ එක නැත්තම් අල්ලපු ගෙදරට ගිහපුවාම හොඳට ලෝ එක ඇහෙනවා අපිට ඇහෙන්නේ. ඕ වගේ ප්‍රශ්න මේ කියනවා. ඉතින් ඇත්තටම මේ මෙතන තියෙන කතන්දරය තමයි මේ දැන් වඩු කාර්මික දැනුමේ තියෙන අපේ වඩු කාර්මික මහතුරු ඉතාමත්ම අපිට වඩා හොඳ ගුණාත්මකයෙන් මේ බොක්ස් එක නිෂ්පාදනය කරයි. මේ හදන එක හරියට කරා. හැබැයි මෙතන තියෙන පොඩි තාක්ෂණික පැත්තක්. ඉතින් තාක්ෂණික පැත්ත තමයි මේ අපි මේ කියලා දෙන්නේ සමහර වෙන්වල ඇයි මේ බොක්ස් එක එළියේ හොඳට හදලා ඉවරලා ඇතුලේ වද්ද ගන්න ඕන කැලරි ටික හරියට වද්ද ගත්තේ නැතුනම වෙන්න පුළුවන් ප්‍රශ්න තියෙනවා. ඊට පස්සේ නෙට් එක එහෙම නැත්නම් පේන්ට් එක අපි කියන්නේ ඒකයි. දැන් මේ බපල් හදන කතාව වෙනයි වඩු කාර්මික දැනුම වෙනයි. අපෙන් ගන්න තියෙන දේ තියෙනවා නම් ඒ දේත් අරගෙන ඔයාලගේ අපිට වඩා හොඳින් තියෙන වඩු කාර්මික දැනුමත් භාවිත කරලා මේ වැඩේ කරන්න. ඉතින් ඒක ගොඩක්ම සාර්ථක වෙයි. ඒ කියන්නේ මම මේ වඩු කාර්මික මහත්තුන්ට කියන දෙයක් නෙමෙයි. මම කියන්නේ මේ අපි දැන් එහෙම සිද්ධියක් වුණා මේ කුරුණෑගල. දවසක් දැන් අපේ ට්‍රාන්ස්පෝර්ට් එක තමයි ඒ කස්ටමර්ට තිබුණ ප්‍රශ්නේ. කියන්නේ අපි මේ කොල්ලෙම ඉඳලා කුරුණෑගලට ට්‍රාන්ස්පෝර්ට් එක ඇඩ් වුණා. එතකොට එයාගේ ට්‍රාන්ස්පෝර්ට් එකේ ප්‍රශ්න බලලි ඉවරලා එයා කිව්වා අපේ ගමේ එක්කෙනෙක් ඉන්නවා එයාට කියලා හදා ගන්නම් කියලා. ඉතින් ඇත්තටම ඊට පස්සේ හදාගෙන ඔක්කොම කරලා සුවදව මට කතා කරලා වයි මම පටන් ගත්ත වැඩේ හදනවා එහෙම කියලා. ඊට පස්සේ ඉතින් හදලා තිබුණා. ඉතින් හදලා අන්තිමට ඒක තිබ්බ දෝෂ ටික කතා කරලා අපිට කියන්න ගත්තා. බලන්නකෝ අයියේ මෙහෙම මෙච්චර මුදලක් ගියා මෙහෙම ගියා මේ ටික හදන්න. දැන් මෙන්න මෙහෙම ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මොකද කරන්නේ එහෙමයි කියලා. ඇත්තටම දැන් බෝඩ් ටික කපලා වෙන්න ඕන ටික ඔක්කොම පියරවල ටික උනාට පස්සේ ඇත්තටම කරන්න දෙයක් නැහැ ඉතින්. මොන හරි ඩිස්ටෝෂන් එකක් මොන හරි කාර්මික ඔය මේ විකෘති ශබ්දයක් උඩ නැගිලා මොන හරි තියෙනවා නම් ඒකට පොඩි පිළියමක් තියෙනවා ඇරෙන්න. ටියුනින් පැත්ත ආය බොක්ස් එක වැද්දුවට පස්සේ වෙනස් කරන්න බෑ ඉතින්. ඒක නිසා අපි කියන්නේ මේ අර මේකෙත් පොඩි දේවල් ටිකක් තියෙනවා. ඉතින් මේකේ අත්දැකීම් ගත්ත කෙනෙක් ඉන්නවා නම් කවුරුන් හොඳ අපේ මේ ශ්‍රේෂ්ඨයේ අපේ අනිත් සහෝදර බපල් හදන අපේ මිත්‍ර යන් ඉන්නවා. ඒ හැමෝම ඉතින් මේ ශ්‍රේෂ්ඨයේ ඉඳලා යම්කිසි දැනුමක් ගුණාගත කට්ටිය. ඉතින් එතකොට වඩු කාර්මික දැනුමයි අර ඔය බපල් වල තියෙන යම්කිසි තාක්ෂණික දැනුමයි මිශ්‍ර කරගෙන තමයි වැඩේ කරන්නේ. එතකොට ඔය වඩු කාර්මික පැත්තෙන් විතරක් මේ බපල් එක හදලා එළියට අර දාගන්නවයි කියන තැන මේ ඉද්දි පොඩ්ඩක් ඔයාලා දෙපාරක් කල්පනා කරන්න මේකේ අවසාන ප්‍රතිඵලයට මොන වගේ බලපෑමක් එයිද කියලා. මේ එහෙම
දෙයක් යන දෙකට අපි කරනවා. 100ක් මේ පිළිබඳ මේ දැනුම ඇති පුද්ගලින් දිට මේ වීඩියෝ කටෙන්ට් කරන නෙමේ ති යම්කිසි අදැකීමත් වන අවුරුදු ගනක් විශේෂය අපි ඉඳලා ඒකයිපට කටෙන්ට් එකක් කරලා පොඩ්ඩක් වල දැනුවත්කා නැති හැමදාමති අපි නිහඬවම තමයිසින් අපේ මේ අවුරුදු ගානක්ම ශේෂත්‍රය මේ අපේ වැඩ ගිය ඉතින් පොඩ්ඩක් කියලා දෙන්න තිතුන අපි දන්න කිසියම් දෙයක් තියෙනවාලට නිසා අපි මේ කතා කරන මේ කටෙන්ට් ඇතුළේ අපි 100ක් මේ පිළිබඳ හදාාරම පුද්ගලන දිර කතා කරන නෙමේ යම්කිසි අත්දැකීමක් කරගෙන අදකීම ඔලත්තක බෙදාගන්නතම මේ අපි කියන්න තිම ඕලට තරම ඊලං කාරණය තමයි දැ මිතම දෙක ඉස්සලා ස්පික බෝඩ් එක වදින සීමාව මේ තියන්නේ බෝඩ්ඩිගේ පිටි පස් තොට දැන් අපිට සෙටප් කරගන්න ගහම දැන් ඒ කොටස මේකට තියාගන්න ගහාම සාම පහසු ක්‍රමයක් කොලට කියලා දෙන්න දැන් මේ තියෙන මෙ යෝග පටිකෑටක් සමය අඟල් දෙරයි කපලාරගෙන සෙන්ට කරලා මේ ඉරට තියලා මේ බෝඩ් කෑල ගහගන්න ගහගත්තට පස්සේ ඕලට පුළුවන් මේ පහසුවෙන් මේ මේක හරියට මේ ඉරට තිීලා ඇන ගහගත්තට පස්සේ ඔලට පුළුවන් මේ ස්පික බෝඩ්ඩික් දන්නක ඒ කරන්න ඇවෙල්ල පහසුවෙන් මේ මෙත නතිල ඇන ගහගන්න නැත්තං වාට අර පෑන් ඉරක් යන් දහම පෑන් ඉරට දැන් ඔය එහෙට මෙහිට ඔය ඕකද අඩි හතරක් උසක් කර නිසා ඔයාරට පොඩ්ඩක් කමාරුයි මේක මේ ඉරට හරියටම මේ ස්පික බෝඩ් එක අරගෙනන්න දැ මේක ඒක තියාගන්නක වාසිය තමයි නෙට් එකට දැම් මෙයා බැනස් කරන්න වේදි පැත්තින් මෙහෙම බැනස් කරනකොට මෙයා දෙපැත්තෙන් එහිට මෙහිට පැනලා තිබ්බොත් හරි මොනහරි වෙලා තිබ්බොත් එතනත් ප්‍රශ්නයක් ඇති වෙනවා මේ පෝඩ් එක වැදීලා මෙහිට මෙ වැදිලා මෙහිට යනකොට මෙහින් අන් බැලන්සෙනෝ බෝඩ් එතකොට මේ ටික හරියට කරගත්ත හම ඉරට තියාගෙන බැලන්ස් කරගන්න පුළන් අවසානති මේ වැඩි ඒකට ගණ කරන පුළන් හොඳම කමේ තමයි මේ තියාගත්තා මේ ඉරට මේ තියන්නේ ඉස්සරහ මේ නෙට්කදන ස්පේස් එක මෙති ස්පික බෝඩ් එක මෙති බෝඩ්ඩික පිටිපස් සීමාව එසීමාවට මෙහෙම ඉරක් ගහලා බෝඩ් එකක් සලා ගහගත්ත හම ඇන ගහ ස්පික බෝඩ් කරගල දැන් අපි මුලින්ම ගහගත්තර මූුණ අරංගල කිරීම එතර තියන්න පුළ නැත්තං ඒක්‍රමීම මෙන මේ විදිර කරන්න මේ අටට ඇන ගහගන්නද තනියෙන් වගේ කරනවා නම් මේ ලේසි ක්‍රමයක් තමයි මේ අපි මෙතන ඉඳන් මෙතනට ගත්ත සීමාවක් තියෙනවනේ ඉරක්. ඒ ඉරට මේක මොහොත තියලා මෙහෙම ඉරට තියලා මේ ඉරට තියලා හරියට මේ දෙපැත්ති බෝඩ් එකත් බැලන්ස් කරලා මේකත් හරි ගානට බැලන්ස් කරලා බැලන්ස් කරලා මේ වගේ පටියක් අරගෙන මේ බෝඩ් එක පිටිපස්සෙන් තියාගන්න. බෝඩ් එක පිටිපස්සෙන් තියාගන්න. එතකොට මුලින්ම අපි දැන් මේක හරියට මේ ඉරට තියලා ඉවර වෙලා මේකට අපි මේක බැලන්ස් කරලා තියලා මේක ගහ ගන්නවා. මේ ගම් ටිකක් දාලා මේකට අවශ්‍ය විදිහට මෙහෙම ගම් ටිකක් ගහලා එලි කියලා තියාගන්න අපි මෙතන බැලන්ස් කරලා ඊට පස්සේ අපි මේ බෝඩ් එකට එන ගහ ගන්න නැතුව මුලින්ම අපි මේ බෝඩ් එකට පස්සේ තියලා එකට එන ගහනවා. දැන් අපිට එයා ෆික්ස් එයා හිත මෙහෙට කොයිවක්වත් යන්නේ නැහැ. දැන් මෙයා මේ ඉන්න තැනම තමයි ඉන්නේ. ඊට පස්සේ අපිට පුළුවන් මේ බෝඩ් එකට ඔහම ගම් දාගෙන මේකෙන් තියාගන්න.
ඊට පස්සේ අපිට එන ගහ ගන්න පුළුවන් යටින් ගහ ගන්න කලින් එතනින්. දැන් මෙයා පර්ෆෙක්ට්. දැන් මෙයා සම්බන්ධයි. දැන් මේක අපිට ඕන විදිහට එහා පැත්තට හරවලා මේ එන ගහ ගන්න පුළුවන්. ඇත්තට මේ වලට ගම් තාගෙන යන්න ඉතින්. එතකොට ඇත්තටම මේ කැපුම් දාරවල් එකිනෙක මූණවල් වැහිලා තියෙන එක ඉතින් ඇත්තටම හොඳයි. මේ සත්තුන්ගේ හානිය අවම වෙන්නත් එක හේතුවක් කරගන්න පුළුවන් අපිට. කොටකයි මේ අඩියේ මූඩියයි මේ විදිහට තමයි දැන් සම්බන්ධ කරගෙන තියෙන්නේ. බලමු ඊළඟට කොහොමද මේ පැති බෝඩ් ටික හයි කරගන්නේ. මේ නිතරම වලට කියන්නේ මේ ඒක තනියෙන් කරගන්න ක්‍රමය. එතකොට දැන් කවුරුත් නෑ දැන් මේක නැහැනේ දැන් ඔක උඩ පැත්තට කරලා අල්ලගෙන දැන් මෙහෙට ඔය එන ගහ ගන්න ටිකට කරගන්න. හොඳම තමයි බෙන්ච් එකේ මේක මේ පැත්තට පෙරලා ගන්නවා මෙහෙම. පෙරලාගෙන මේ බෝඩ් එක ගෙනල්ලා එතන මම තියාගන්න. මෙතන මෙහෙම තියාගන්න. මේක ඇත්ත. මේ පැත්ත කොටස යන ගහ ගන්නවා. යන ගහ ගත්තට පස්සේ දැන් මේක දැන් මෙහිම මේක හරියටම දැන් අපිට මේක සෙන්ටර් කරගන්න. දැන් මෙහෙම දැන් මේ බෝඩ් එක දැන් මේ එකිනෙක අපිට වද්දා ගන්න. අපි දැන් මේ අනේ ගහන තැනට අපි කෙලින් කරලා තියාගන්න. ඊට එනයක් ගහලා ඉතින් අපව අපි අරන් එනවා මේ මෙතන මේ බෝඩ් දෙක ලෙවල් කරගෙන ගහ ගන්නවා අපි. එහෙම. එහෙම අපි නිතරම අන්නම එතකොට මේ බෝඩ් දෙක ඇම්බරිලා තියෙන ගති ඕල් ෂේප් ගිහලා තියෙන ගති ඔක්කොම නැති වෙනවා. මේ ලයින් එකේ මේවට පේනවද මේ පැනලා තියෙන මේක මේ පැනලා තියෙන මේක අපිට හරියට ලයින් එක ගහගෙන යන්න පුළුවන්. පිටින් කරලා මේ විදිහට තියාගන්න. අන්න මේ විදිහට තමයි දැන් මේ දෙපැත්තේ බෝඩ් දෙක වද්දාගත්තාම අපිට පෙනුම එන්නේ. ඔය විදිහටම දැන් පිටිපස්සේ පැනල් දෙකත් ඔය ස්පේස් එකට ගෙනල්ලා වද්දා ගන්න තියෙන ඒක ඉතින් ඒක පැහැදිලි කරන්න ලොකු දෙයක් නෙමෙයි. ඔය ටික වැද්දුවට පස්සේ මේ පිටිපස්සේ පැනල් එක නිකම්ම ස්පේස් එකට ගෙනල්ලා ඒකත් මෙන්න ගන්න තමයි තියෙන්නේ. පෙට්ටි හදන්න දෙක නෙමේ දැන් තියෙන්නේ වෙනස් දෙකක් නේ කියන්නේ. නෑ ඇත්තට මේකේ මේ කතන්දරය තමයි දැන් මේ බොක්ස් එකට මේක එනවා විනියර් එකක් අලවලා. ඒ විනියර් එක සාමාන්‍යයෙන් අපි මේ ග්‍රයින්ඩ් කරන්න හේතුව තමයි මේක මේ පේන්ට් එක පටන් ගන්නකොට මේ විනියර් එකට ටිනර් එක වැදුනහම සමහර බෝඩ් වලට විනියර් එක ඉදිමෙන්න පටන් ගන්නවා. ඉදිමෙලා මෙහෙම අපි මෙහෙම ඇඟිල්ලෙන් නියපොත්තෙන් මෙහෙම කූරු ගන්නකොට මේ පවුරු ගන්නකොට මේ ගැලවිලා එනවා. එතකොට ඇත්තටම පේන්ට් එක මේකේ નિયમિત මේක තමයි ඉතින් පිහිටි බෝඩ් එක සම්පූර්ණයෙන් අර විනියර් එක උඩට තමයි පේන්ට් එක වදින්නේ. එතකොට පේන්ට් එක තේරුමක් නැහැ. ඊළඟ කාරණා තමයි මේ තවත් හේතුවක් තමයි දැන් මේ විනියර් එක ග්‍රයින්ඩ් කරාම මේ තියෙන්නේ
මේ තැන් වල නිකන් පළුදු තියෙන තැන් එයාලා වහලා තියෙන වුඩ් එක ඇත්තටම මේ විනියර් එකේ. ඉතින් ඒක නිසා විනියර් එක ග්‍රයින්ඩ් කරන්න හේතුව තමයි දැන් අපි මේකට ගහන හැම කෙමිකල් එකක්ම ඍජුවම බෝඩ් එකට තමයි වදින්නේ. ඉතින් එතකොට ඒකත් එක හේතුවක් තමයි මේ විනියර් එක ග්‍රයින්ඩ් කරන්න. ඊළඟට අපිට තියෙනවා පොඩි වැඩ ගන්න. එකත් ඉතින් මේ බපල් දෙකේ සවි ශක්තියම වැඩි කරගන්න ඕන දෙයක් කරගන්න තියෙන්නේ. සාමාන්‍යයෙන් දීකුරු ටිකක් හලා ගන්න ඕනේ මේ පෙනේරයක් හරි මොකක් හරි අරගෙන නිකන් හලලා මේ වගේ පේස්ට් එකක් හදා ගන්න ඕනේ ගම් දාලා. පේස්ට් එක ගන්න මෙන්න මේ දාර වලට දාලා සීල් කරගන්න එක. දැන් අපි හදිස්සියේවත් මේ සාමාන්‍යයෙන් මේ ස්පීකර්ස් වොලියුම් කරලා අරින්න ගත්තට පස්සේ ඇත්තට මේ ලොකු ප්‍රෙෂර් එකක් මේ බබල් දෙකට දරා ගන්න වෙනවා. එතකොට සාමාන්‍යයෙන් අපි හිතමු දැන් මොනවා හරි දෙයක් වෙලා මේ ඇතුලෙන් ඉති කරන මේ ප්‍රෙෂර් එක දරා ගන්න පුළුවන්. එයා ලීක් එක අඩු කරගන්න පුළුවන් ක්‍රමයක් තමයි මේ ඇතුලෙන් මේ ලීකුඩුත් එක්ක ගම් දාලා සීල් කරගන්න එක. එතකොට අතන මේ කැටෝපේස් දාලා මේක මේ ගානට වඩා මේ ලීකුඩුත් එක්ක මේ පල්ප් එක හදලා මේ ගානක ඇත්තටම ලොකු හයියක් එනවා අවසානයේදී මේ බොක්ස් එකට. මොකද මේක එළියෙන් මොකක් හරි කැටලොපේස් දාලා අපි මේක මොනවා හරි ඔය ලීක් එකක් තියෙනවා නම් වහගන්න පුළුවන්. හැබැයි ඒ එළියෙන් එයාට ප්‍රෙෂර් කරලා අල්ලගෙන ඉන්න බෑ. මේ ඇතුලෙන් පුළුවන් ප්‍රෙෂර් කරන්න ගත්තා. ඒකට අපි මේ ඇතුලෙන් මේ පේස්ට් එක දාලා මේක සීල් කරගන්න තමයි මේකට මේ සුසුම වැඩි. ඔන්න දැන් මේ දෙකේම සම්පූර්ණම දාරව ගම් එක ලීකුඩුත් එක්ක මිශ්‍ර කරපු ලීකුඩේ ගම මිශ්‍ර කරපු පේස්ට් එක දැම්මා. මේක ඇත්තටම මේක සාමාන්‍යයෙන් වේලෙනකොට ලොකු ඝන වීමක් වෙනවා. ලොකු හයියක් එනවා මේ ලීකුඩුයි මේ ගම් එකයි එකට මිශ්‍ර වෙලා වේලෙනකොට. හන කතිරේ තමයි මේ වපල් එකේ පුදුම ශක්ති ශක්තියක් ඇති වෙන්නේ. මේ ඔය අපි කියන ඔය බොල් හඬ බොල් ගතිය බපල් වල එනවා වගේ කතන්දර. එතකොට මේ බොල් ගතිය සම්පූර්ණයෙන්ම මේ නැති කරගන්න පුළුවන් ක්‍රමයක් තමයි මේ කතිරේ ගහගන්න එක. කතරේ මේ උඩ මූඩිය ගහගන්න නැතුව තියාගත්තාම වැඩ ගොඩක් ලේසියෙන් කරගන්න පුළුවන් මේ ඇතුලේ වැඩ ටික. මේ ගහන කෑල්ල උනා මැන කපා ගන්නවට වඩා අපිට මේ ඇතුලට බස්සලා පෑන් ඉදි දෙක ගහලා කපා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි මේක ඇතුලට බස්සුවාම හරියටම වෙන දැනට මේ කතරේ තියාගන්න පුළුවන්. මේක බෆල් හදනකොට අනිවාර්යෙන් කරන්න ඕන දෙයක්. මේ සාමාන්‍ය මූර්තිය මට්ටමේ බෆල් හදන කට්ටිය ඉතින් මේ වැඩේ කරනවා. මොකද මේකේ ටෙක්නිකලි එන්න පුළුවන් ප්‍රශ්න ගොඩාක් මේ ওই කතරේ. ඒ කතරේ මෙතනට විතරක් නෙමෙයි මේ මෙතනටත් ගහන්න ඕනේ බෝඩ් කෑල්ල ට්‍රිප් රේට සම්බන්ධ වෙන තැන. ඔතනිනුත් ගහන්න ඕනේ එක. දෙකක් අනිවාර්යෙන්ම ගහගන්න ඕනේ. මෙතනට සමහරු කතරේ ගහන්නේ නැහැ. මේ සපෝට් ඉස්සරහ බෝඩ් එකයි පිටිපස්සේ බෝඩ් එකයි විතරක් අහු වෙන්න ගහනවා. කතරේ ගහන්නේ නැහැ. කතරෙත් ගහන කට්ටිය ඉන්නවා.
එහෙනම් දැන් අපි මේ බෝඩ් වර්ධන තැන ඉඳලා ඇතුලේ පාර්ටිෂන් ටික ගහගන්න තැන ඒ ටික අපි කතා කරා. ඊළඟට අපිට දැන් මේක තියෙනවා තව කොටසක් මේ මූණ හදාගන්නේ කොහොමද නෙට් එකට කියන කාරණා. එකත් හරියට කරගන්න ඕනේ. මොකද මේ නැති වුණොත් අර අවසන් පෙනුමේදී ප්‍රශ්නයක් එනවා මේ දෙපැත්තෙන් කොහොමද මේ නෙට් එක ඇවිල්ලා තියෙන කියන කාරණේ. ඉතින් අපි මේ වැඩවලට භාවිත මේ නෙට් එකක් තියන් ඉන්නවා. මේ අපි දැන් ඒක මේ දාලා මේ විදිහට තමයි සෙට් වෙන්නේ. මේක තාම මේක බහින නෙට් එකේ හදලා නැහැ අපි. මේක හදන් තමයි තියෙන ඊළඟ වැඩ ටික. ඒතර අපිට ඊළඟට තියෙන වැඩ ටික තමයි මේකට ඇනදා ගන්න වැඩ ටිකයි. මේ නෙට් එක රවුටර් කරගන්නේ කොහොමද කියන කාරණේ. ඊළඟට තියෙන වැදගත්ම කොටස තමයි මේ මොකද්ද පේන්ට් එක. පේන්ට් එක කියන්නේ ටිකක් සංකීර්ණ මාතෘකාවක්. අපි ඒක ගැනත් කතා කරමු. මම හිතනවා මේ කොටසින් ඔක්කොම කතා කරන්න බැරි වෙයි. අපි ඊළඟ කොටසෙන් අපි කතා කරමු මේක මේ පේන්ට් එක කොහොමද වෙන්නේ, ස්පීකර් ඉන්ස්ටොලේෂන් එක කොහොමද වෙන්නේ, සවුන්ඩ් චෙක් කරන්නේ කොහොමද කියන කාරණේ ඊළඟ කොටසින් එන කතා කරමු. සියලු දෙනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරමු. ස්තුතියි.